අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අදත් ඔයාලට ඉතාලි වචන කිහිපයක් අරන් ආවා 25ක් විතර. අපි බලමු ඒ මොනවද කියලා. ඔක්කියාලි දා සෝලේ. ඔක්කියාලි දා සෝලේ කියලා කියන්නේ sunglasses වලට, අවු කණ්ණාඩි වලට. මේ දවස්වල ඉතින් සම්මයිකට ගොඩක් අය අවු කණ්ණාඩි පාවිච්චි කරනවානේ. ඔක්කියාලි දා සෝලේ. මත්තිනා. මත්තිනා කියලා කියන්නේ උදය කාලයට, morning time එකට තමයි මත්තිනා කියලා කියන්නේ. අපි හැමෝම දන්නවා දැන් නොත්තේ කියලා කියන්නේ රාත්‍රියට. නයිට් එකට තමයි නොත්තේ කියලා කියන්නේ. ජෝර්නෝ. ජෝර්නෝ කියලා කියන්නේ දවසට. ජෝර්නෝ කියන්නේ දවසට. එස්තාතේ. එස්තාතේ. එස්තාතේ කියලා කියන්නේ සමයකට. ගිම්හාන කාලය. මේ දැන් තියෙන කාලය තමයි සමයක. එස්තාතේ කියලා තමයි කියන්නේ. සමයකෙදි ඉතින් අයිස්ක්‍රීම් ගොඩක් වෙලාවට තියෙනවානේ. ජෙලාතෝ. ජෙලාතෝ කියලා කියන්නේ අයිස්ක්‍රීම් වලට. එතකොට සන්ස්ක්‍රීම් වලට මොනවද කියන්නේ? අවුවේ අදි ගාගෙන යන ක්‍රීම් වලට ක්‍රීමා සොලාරේ. ක්‍රීමා සොලාරේ. පිහිනන්න. පිහිනන්න කියලා කියන එකට තමයි නුවතාරේ. නුවතාරේ කියලා කියන්නේ පිහිනන්න. to swim. සේරා. සේරා කියලා කියන්නේ ඊවිනින් කාලයට, සන්ධ්‍යා කාලයට තමයි සේරා කියලා කියන්නේ. අශුගමානෝ. අශුගමානෝ කියලා කියන්නේ තුවායට, ටවල් එකට. අශුගමානෝ. අපේ නාන ඇඳුමට කියන්නේ ස්විමින් සූට් එකට, ස්විමින් කිට් එකට කියන්නේ කොස්තුමේ දා බාඤ්ඤෝ. කොස්තුමේ දා බාඤ්ඤෝ. බාඤ්ඤෝ කියන්නේ bathroom. කොස්තුමේ කියන්නේ ඇඳුම. එතකොට bathroom එක නාන ඇඳුමට තමයි ස්විමින් සූට් එක තමයි කොස්තුමේ දා බාඤ්ඤෝ කියලා කියන්නේ. නිවාඩු කාලයට කියන්නේ වැකේෂන් එකට කියන්නේ වකන්සා කියලා. වකන්සා. වකන්සා කියලා කියන්නේ නිවාඩු කාලයට. අපි තව වචන ටිකක් බලමු. puoi ripetere per favore. puoi ripetere per favore. Can you repeat please? මොන හරි දෙයක් අපිට කවුරු හරි කියද්දි තේරුන්නේ නැත්නම් අපි කොහොමද යාගෙන් අහන්නේ නැවත කරුණා කරලා කියන්න පුළුවන්ද කියලා. අපි අහන්නේ puoi ripetere per favore. කරුණා කරලා මට ඒක රිපීට් කරන්න. ඒ වගේ අදහසක් තමයි ඒකේ තියෙන්නේ. මේ වචන ටිකත් අපි බලමු. අපි හැමෝටම දැනගන්න ඕන අත්‍යවශ්‍ය වචන ටිකක් සහ අපි හැමෝම දැනටමත් දන්න වචන ටිකක් අපි ඒක බලමු. චාෝ කියලා කියනවා හෙලෝ කියන්න සහ අපි කෙනෙක්ව හම්බුනාම හෙලෝ කියන්න සහ අපි ඒ කෙනාගෙන් සමුගද්දි බායි කියලා කියන්න චාෝ කියලා කියනවා. මි පියාච. මි පියාච කියලා කියන්නේ මම ඒකට කැමතියි. I like it. බොන්ජෝර්නෝ. බොන්ජෝර්නෝ කියලා උදේ කාලෙක කිව්වොත් ඒක good morning කියලා අදහස ගන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට බොන්ජෝර්නෝ කියන එකේ අදහස good day. සුබ දවසක් කියන එක තමයි බොන්ජෝර්නෝ කියන එකේ අදහස. අප්‍රෙස්තෝ. අප්‍රෙස්තෝ කියන්නේ see you soon. අපි ඉක්මනින් හමු වෙමු. see you soon. අන්න ඒ වගේ අදහසක්. come stai? ඔයාට කොහොමද? how are you කියන එක තමයි ඔයාට කොහොමද කියන අදහස. dove il bagno? bagno කියන්නේ bathroom එක. dove කියන්නේ කොහෙද කියන අදහස. එතකොට where is the bathroom? කොහෙද bathroom එක තියෙන්නේ කියලා තමයි අහන්නේ. dove il bagno. aiuto? aiuto කියන්නේ උදව්ව, help එක. aiuto. attenzione. attenzione කියන්නේ attention එක, අවධානය. attention. certo. certo කියන්නේ sure කියන අදහස. certo sure. non è un problema. non è un problema එක කියන්නේ non è un problema කියලා. එතකොට it is not a problem. ඒක ප්‍රශ්නයක් නැහැ කියන අදහස තමයි එතනින් ගන්නෙ. අපි තව වචන ටිකක් තියෙන එකත් බලමු. Buona giornata. Buona giornata. Have a good day. මෙහෙම අපි කිව්වොත් buona giornata. Have a good day. Arrivederci. Arrivederci කියලා කියන්නේ goodbye. සමුගද්දී අපි කියන්නේ goodbye. Arrivederci. Buona serata. Buona serata. සේරා කියලා කියන්නේ සන්ධ්‍යාවට. එතකොට බෝනා සෙරාතා කියලා කියන්නේ
have a good evening. සුබ සන්ධ්‍යාවක් වේවා. benvenuto කියලා කියන්නේ අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා. welcome කියන එක තමයි. benvenuto welcome. scusa කියන්නේ අපි දන්නවනේ I am sorry සමා වෙන්න කියන වගේ අදහස. scusa. එතකොට miss Cusi කියලා කියන්නේත් I am sorry මට සමා වෙන්න කියන අදහස. අපි ඊළඟ වචනේ බලමු. permesso කියලා කියන්නේ excuse me කියන අදහස. excuse me අපි කාට හරි excuse කරන්න යන්නේ ඒක තමයි permesso කියන්නේ. මේක බලන්න. tanti auguri. මේක ඇත්තටම තේරුම many wishes. අපෙන් ඔයාට ගොඩක් ලොකු සුබ පැතුමක් දෙනවා වගේ තමයි. නමුත් happy birthday එකටත් tanti auguri කියලා කියන්න පුළුවන්. tanti auguri. අපි කාට හරි wish කරද්දි තමයි ඒ වචනේ පාවිච්චි කරන්නේ. a presto see you soon. අපි ඉක්මනින්ම හම්බ වෙමු කියන වගේ අදහසක්. a presto. ciao a tutti කියලා කියන්නේ hi everyone. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වගේ අපි කාව හරි දැක්කහම hi කියලා අපි ඉංග්‍රීසි වලින් එහෙම කියන්නේ hi everyone කියලා. ඒ වගේ ciao tutti කියන්නේ ගොඩක් කට්ටිය ඔක්කොටම කියන එක. ඒකට ciao tutti. ඒකෙන් කියන්නේ hi everyone කියලා තමයි. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.